පරිසනාක දෙක S1 අතන්ද පුල සෝමි මුනේ හිලතාවේ රුවන් වැල කමිනී එමෙනු මොකද කියන්නේ තොරණ ගැන කියනවා පිම්බර උපාසික උපාසිකාවියනි අද මේ පිම්බර පුසන් පොදින මේ පුණ්‍ය භූමියට අපි රැස්ව සිටින්නේ මහා තොරන් රාජයා සහ මහා දන්සල් රාජයා ඔබ හමුවේ ලැබීමටයි අන්නේ ඒ පිම්බර අවස්ථාව මා විරුදුවකින් ඔබ හමුවේ තබන පොසොන් සඳයි සඳේලියයි මතියයි යගේ තොරණයි මුළු පුරවරෙලිය කරන දන්සල් කුස්නාරි සුවඳයි දන්සල් මොනවද තොරණ ගැන මං ගැන පොත වර්ණනා කරනවා කැමරාවෙන් විවාහය ගමන්නේ පටන් ගන්න සුමති මහත්තයා කියන්නේ මේ සුමති අයියා කියන්නේ මා පුඩා කල සිට අඳුරන අනිවාර්යෙන්ම තොරන් වල කෙල බැමිණි පුද්ගලයෙක් සුමති අයියාගේ අත්තපනත්ත කිරිකිත්ත පුංචි අම්මා පවා කලේ කුඹුර වැඩ තොරන් වලට බැස්සේ සුමති අයියා මට මතකයි ඒ පිටගමේ දැනට මාස කිහිපයකට ප්‍රථම මේ කලපු මහා තොරන් රාජයා ඒ පිටගමේ උපාසක මාත්‍යෙක් ගිල්ලා අත මෙහෙක් කොල්ල තිබ්බා විතරයි උපාසක මිත්තනිය තුන් දෙනෙක් යට කරගෙන තොරණ දබක් ගාලා වැටුණා තොරණ බැලුවේ තොරණ උඩ ඇවිදන්නේ ඇයි කියන්නේ බා හරි මං මේක කියන්නේ නැතුව ඒක ස්කිප් කරලා නෙක්ස්ට් එකට යනවා මල්ලි ලොකෝ අයියා ඔය විවෘතට මේ පරක් වෙලා තියෙන කට්ටිය කතා කරලා ගන්නකො ඉතින් කතා හිම්මත් උපාසික උපාසිකාවියෙන් අද මේ මහා විශාල තොරන් රාජයාගෙන් නොබනිත පිනීම සඳහා ලොකුයි ඇවිල්ලා තිනවා විවෘතයට ඉතින් පින්වත් උපාසික උපාසිකාවියනි ළඟට આવොත් ලේසි තුමුදේ ඔන්න එහෙනම් ලොකු අයියා තොරණ පත්තු කිරීමට සූදානම් එහෙනම් 1 2 3 අද පන්සල පුරවාගෙන මහ පිරිසක් මෙහි යදෙනවා අම්මා මුත්ත කාලේ දැක නැති තොරණක් අද දකින්නවා සුමති